දින්න මගේ YouTube චැනල එකත් එක්ක එකතු වෙලා ඉන්න රටවාසී ලෝකවාසී ශ්‍රී ලංකාවාසී හැම දෙනාට මදත් අවශ්‍ය බොහෝයවා කියලා පිළිගන්නවා. දින්න මගේ YouTube චැනල එකින් ඉදිරිපත් කරන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් මගේ චැනල් එක හරහා මම නිරන්තරයෙන්ම ඩුබායි ගැන වීඩියෝ ඉදිරිපත් කරනවා. ඉතින් ඇත්තට මේ වීඩියෝ වලට ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. ඉතින් මේ දවස්වල අපි දන්නවා ඩුබායි විසිට් වීසා ගොඩක් දෙනෙක්ට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඉතින් ඩුබායි විසිට් වීසා ගොඩක් දෙනෙක් දාපුවාම රිජෙක්ට් වෙන අවස්ථා වැඩි. ඉතින් ඒත් එක්කම අපිට මේ දවස්වල ඩුබායි වලට එන්න අවශ්‍ය කෙනෙක්ට මේ දවස්වල දාන්න පුළුවන් හොඳ වීසා එකක් තමයි සහජ වීසා එක කියලා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා සහජ වීසා එකේ සහ ඩුබායි වීසා එකේ තියෙන වෙනස, සහජ විසිට් වීසා එකේ සහ ඩුබායි විසිට් වීසා එකේ තියෙන වෙනස මොකක්ද කියලා ගොඩක් දෙනෙක් මගෙන් මෙසේජ් කරලා අහලා තිබ්බා සහ කමෙන්ට් කරලා අහලා තිබ්බා. ඉතින් අන්න ඒ දෙක අතර තියෙන වෙනස සහ ඔයාලේ අහපු ප්‍රශ්න වලට උත්තර තමයි අද මම මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් හැමදේටම කලින් මතක් කරනවා ඔයත් දින YouTube channel එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයත් ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන ඔතන පාට subscribe button එක ඔබලා දින්නව subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි ඉක්මනට මෙයා වීඩියෝ එකට. හරි guys, ඉතින් මේ දවස්වල මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ඩුබායි විසිට් වීසා එකේ සහ සහජ විසිට් වීසා එකේ තියෙන වෙනස මොකක්ද කියලා. සමහරක් අය මගෙන් මෙසේජ් දාලා අහලා තිබ්බා සහජ වීසා එකක් දැම්මොත් එහෙම අපිට ඩුබායි එයාපෝට් එකට එන්න බෑද, අපි සහජ එයාපෝට් එකටම දෙන්න ඕනේ, නැත්නම් සහජ වීසා එකක් දැම්මොත් එහෙම අපිට ඇවිදින්න පුළුවන්, සහජ වල විතරද ට්‍රැවල් කරන්න පුළුවන්, අපිට ඩුබායි වලට එන්න බෑද, ඩුබායි වල ට්‍රැවල් කරන්න බෑද, මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් අහලා තිබ්බා. ඉතින් අද කතා කරන්න යන්නේ ඩුබායි විසිට් වීසා එකේ සහ සහජ විසිට් වීසා එකේ තියෙන වෙනස්කම් සම්බන්ධව සහ අපිට ඒ වීසා දෙක අතර තියෙන හැම දෙයකටම ඔයාලට අවශ්‍ය කරන හැම දෙයකටම උත්තර තමයි අද මේ වීඩියෝ එක හරහා මම ඔයාලට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම දෙයක් කියන්න ඕන, ඔයත් ඩුබායි වලට එන්න බලන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා විසිට් වීසා එකක් දාලා රැකියාවක් කරන්න, එහෙම නැත්නම් රැකියාවක් සඳහා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න කලින් මේ රට ගැන හොඳට හොයලා බලන්න සහ හොරුන්ට අහු වෙන්න එපා. අපි දන්නා මේ දවස්වල වීසා දෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්න හොරු පිරිසක් ඉන්නවා මේ රට ඇතුළේ. මේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඩුබායි සම්බන්ධව අවශ්‍ය හැමදේම මගේ channel එක හරහා මම වීඩියෝ වලට ඉදිරිපත් කරලා තියෙනවා. නොදන්න කෙනෙකුට මුලින් ඉඳලා මගේ channel එක බැලුවොත් එහෙම ඔයාලට මේ රට ගැන සියලුම විස්තර මම මගේ channel එක හරහා ඇත්ත තොරතුරු තමයි ඔයාලට ඉදිරිපත් කරන්න නිරන්තරයෙන්ම. හරි, ඉතින් ඇත්තටම ඩුබායි වීසා සහ සහජ වීසා අතර තියෙන වෙනස මොකක්ද? ඩුබායි වීසා එකෙන් ඇවිල්ලා කරන්න පුළුවන් දේ ඔයාලට සහජ වීසා එකෙන් ඇවිල්ලත් කරන්න පුළුවන්ද කියලා තමයි අද කතා කරන්න යන්නේ. අපි දන්නවා ඩුබායි කියලා කියන්නේ UAE එක ඇතුලේ තියෙන එක ස්ටේට් එකක් විතරයි. අපි දන්නවා UAE එහෙම නැත්නම් United Arab Emirates කියන එක හැදිලා තියෙන ස්ටේට් 7කින් තමයි UAE කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් පළවෙනි ස්ටේට් එක තමයි අබු ඩාබි කියලා කියන්නේ, දෙවෙනි එක තමයි ඩුබායි කියලා කියන්නේ, තුන්වෙනි එක තමයි සහජ කියලා කියන්නේ, හතරවෙනි එක තමයි අජමාන් කියලා කියන්නේ, පස්වෙනි එක තමයි උමල් කොයින් කියලා කියන්නේ, 6 රසල් කයිමා, හත්වෙනි ස්ටේට් එක තමයි ෆුජේරා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ස්ටේට් 7 ඇතුලේ තියෙන මේන් සිටි එක එහෙම නැත්නම් මුළු ලෝකයක් දන්න, අපි හැමෝම දන්න ඩුබායි කියලා කියන්නේ. ඉතින් ඔය ඩුබායි සහ සහජ කියලා කියන්නේ UAE වල තියෙන ස්ටේට් වලින් දෙකක් විතරයි. ඉතින් ඩුබායි ඉමිග්‍රේෂන් එකෙන් ඉෂුව කරන වීසා වලට එහෙම නැත්නම් ඩුබායි ඉමිග්‍රේෂන් එකෙන් ඉෂුව කරන විසිට් වීසා එකට තමයි අපි ඩුබායි විසිට් වීසා කියලා කියන්නේ. ඒකට සහජ ඉමිග්‍රේෂන් එකෙන් ඉෂුව කරන විසිට් වීසා එකට තමයි අපි සහජ විසිට් වීසා කියලා කියන්නේ. හරි. ඇත්තටම අපි දන්නවා ඩුබායි විසිට් වීසා කියලා ගත්තොත් එහෙම ඩුබායි විසිට් වීසාත් වර්ග ගොඩක් තියෙනවා. 30 day වීසා තියෙනවා, ඒ වගේම 60 day වීසා තියෙනවා, ඒ වගේම ෆැමිලි වීසා තියෙනවා, රෙසිඩෙන්සි වීසා තියෙනවා, ඒ වගේම එම්ප්ලොයිමන්ට් වීසා තියෙනවා. ඔන්න ඔය වගේ වීසා වර්ග ගොඩක් තියෙනවා. නමුත් අද මම කතා කරන්න යන්නේ විසිට් වීසා සම්බන්ධව. හරි, ඉතින් ඩුබායි විසිට් වීසා එකක් කියන්නේ මොකක්ද? අපි දන්නවා සාමාන්‍යයෙන් විසිට් වීසා එකක් කියලා කියන්නේ අපිට ඕනම රටකට සංචාරය සඳහා යන්න අවසර ලබා දෙන අවසර පත්‍රයට තමයි විසිට් වීසා බලපත්‍රයක් කියලා කියන්නේ. හරි, ඩුබායි විසිට් වීසා එක සාමාන්‍යයෙන් මම ඩුබායි විසිට් වීසා එක ගැන ඔයාලට කෙටි හැඳින්වීමක් කරනවා. ඉතින් ඩුබායි විසිට් වීසා එකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඇබ්ස්කොන්ඩින් වීසා එකක් තමයි එන්නේ. ඇබ්ස්කොන්ඩින් කියන කතාව සම්බන්ධවත් මම මගේ channel එක කරා ඔයාලට වෙනම වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා මගේ channel එකට ගිහිල්ලා. ඇබ්ස්කොන්ඩින් වීසා එකක් කියලා කියන්නේ අපි දන්නවා අපි 1 month or 2 month වීසා එකක් දාගෙන ආපුවා, විසිට් වීසා එකක් දාගෙන මෙහාට ආපුවාම ඩුබායි වලට ආවහම අපිට ඔයා හිතනවා මාස 2ක වීසා එකක් දාගෙන ආවොත් එහෙම අපිට මේ මාස 2 කාලය ඇතුළත මාස 2 කාලය
ඔයාලා මෙහාට ආවට පස්සේ තමයි මාස දෙකක් කවුන්ටින් වෙන්නේ. ඉතින් මේ මාස දෙක ඇතුළත ඔයා ඉවර වෙන්න දවස් 4කට කලින් එක්කවා ලංකාවට එක්සිට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේ රට රැවිලි වල වෙන වීසා එකකට ඔයා ස්ටේටස් චේන්ජ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තව වීසා එකකට රිනිව් කරගන්න ඕන. එකක්වත් කරගන්න බැරි වුණොත් එහෙම ඔයා වීසා එක එක්ස්පයර් වෙන ටයිම් එකෙත් මේ රට ඇතුළේ රැඳී සිටියොත් එහෙම ඔයාලට මේ ඇබ්ස්කොන්ඩින් වීසා එකේදී ලොකු ඇබ්ස්කොන්ඩයක් වදිනවා. සාමාන්‍යයෙන් දිරහම් 2500ක වගේ ඇබ්ස්කොන්ඩයක් වදිනවා ලංකාවේ ගානින් කිව්වොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 2.40ක වගේ ලොකු ඇබ්ස්කොන්ඩයක් එහෙම නැත්නම් ලොකු ෆයින් එකක් වදිනවා. ඉතින් ඔන්න ඔය දේවල් දන්නේ නැතුව ඇවිල්ලා තමයි සමහරක් අය ඕවර්ස්ටේ වෙලා සහ ෆයින් වැදිලා ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඩුබායි විසිට් වීසා ඇබ්ස්කොන්ඩින් වීසා තමයි එන්නේ සහ ඩුබායි විසිට් වීසා අපිට හිතන්න ඔයා මාස දෙකක වීසා එකක් දාන්න આવොත් එහෙම ඩුබායි විසිට් වීසා එකක් ඔයාට තව මාසයකට එක්ස්චේන්ජ් වෙන්න ඕනොත් එහෙම ගොඩක් වෙලාවට ඩුබායි විසිට් වීසා එක ඉන්සයිඩ් කන්ට්‍රී කියන ඩුබායි වලින් ඔයාලට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්කම නැහැ. ඔයාලා අනිවාර්යෙන් වීසා එක එක්ස්චේන්ජ් කරනවා නම් එක්කෝ බහරේන් වලට එක්සිට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔමාන් වලට එක්සිට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයෙ පාරක් ලංකාවට එක්සිට් වෙලා එන්න ඕන. ඔන්න ඔය මේ රටින් එක්සිට් වෙලා ඉවරලා ඔයාලා හපෝ ඇවිල්ලා තමයි වීසා එක රිනිව් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඩුබායි විසිට් වීසා එකෙත් ඇබ්ස්කොන්ඩින් zero ඇබ්ස්කොන්ඩින් වීසා තියෙනවා නේද? නෙවෙයි. නමුත් බහුතරයක් දෙනා ගොඩක් දෙනා ඇප්ලයි කරන්නේ ඇබ්ස්කොන්ඩින් වීසා එක. මොකද ඇත්තටම අනිත් එක තමයි ඩුබායි විසිට් වීසා ගොඩක් ගන්න අඩුයි. ඔයාලට කෑෂ් ඩිපොසිට් වීසා කියලා එහෙම නැහැ ඩුබායි වල. කෙලින්ම ඔයාලට පේමන්ට් එක කරා වීසා එක ඇප්ලයි කරා. නමුත් මේ වෙනකොට ඩුබායි වීසා ඇප්ලයි කරන්න බෑ කියලා කියන්නේ රිජෙක්ට් වෙනවා. සාමාන්‍යයෙන් වීසා 100ක් ඇප්ලයි කරොත් එහෙම 100න් වීසා 80ක් විතරම රිජෙක්ට් වෙනවා මේ කාලය ඇතුළත. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා ඩුබායි වීසා ඇප්ලයි කරන්න 55ට වැඩි අයට පුළුවන් කියලා. ඉතින් ඇත්තටම 55ට වැඩි අයට මේ දවස්වල ඇප්ලයි කරන්න පුළුවන්. යාළුවට නම් ලොකු ඉෂුවක් නෑ. ඒත් 50-50 තමයි යන්නේ. ඉතින් ඒක හරියටම කියන්න බෑ. එතකොට ඩුබායි විසිට් වීසා එකක් දාගෙන එන ඔයාට ඩුබායි එයාපෝට් එකට එන්න පුළුවන්, සහජ එයාපෝට් එකට එන්න පුළුවන්, අජමාන් වලට එන්න පුළුවන්, අබුඩාබි එයාපෝට් එකටත් එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩුබායි ඉමිග්‍රේෂන් එකෙන් ඉෂුව කරන වීසා එක තමයි ඩුබායි විසිට් වීසා කියලා කියන්නේ. හරි. අපි ඊළඟට කතා කරමු සහජ වීසා එක ගැන. සහජ වීසා එක ගැන තමයි ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙලා තිබ්බේ. සහජ වීසා එක කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ මේ UAE වල තියෙන එක ස්ටේට් එකක් තමයි සහජ කියලා කියන්නේ. ඉතින් අපි පොදුවේ සමස්තව ගත්තොත් එහෙම ඩුබායි, අබුඩාබි, සහජ, අජමාන්, රසල් කයිම, උමල් කොයින් මේ හැම ස්ටේට් 7ක් එකතු වෙලා තමයි UAE කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ ස්ටේට් 7න් අපි හැමෝම දන්න ප්‍රධාන මේන් සිටි එක තමයි ඩුබායි කියලා කියන්නේ. ඒ වගේම තමයි සහජ කියලා කියන්නේ මේ UAE වල තියෙන එක ස්ටේට් එකක් විතරයි. ඉතින් සහජ ඉමිග්‍රේෂන් එකෙන් ඉෂුව කරන වීසා එකට තමයි සහජ විසිට් වීසා කියලා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා සහජ විසිට් වීසා එකක් දාලා ඉවරලා අපිට ඩුබායි එයාපෝට් එකට එන්න පුළුවන්ද? අබුඩාබි එයාපෝට් එකට එන්න පුළුවන්ද? අපිට ඕන තැනක ඇවිදින්න පුළුවන්ද? ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්ද? අපිට ට්‍රැවලින් කරන්න පුළුවන්ද UAE වල ඕන තැනක? කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැමදේම ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සහජ විසිට් වීසා එකක් දාලා આવොත් එහෙම ඔයාට ඩුබායි එයාපෝට් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අබුඩාබි එයාපෝට් එකට එන්න පුළුවන්. සහජ එයාපෝට් එකට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිත් එක තමයි ගොඩක් වෙලාවට සහජ විසිට් වීසා කියන්නේ කෑෂ් ඩිපොසිට් විසිට් වීසා. විතවුට් ඩිපොසිට් විසිට් වීසාත් තියෙනවා. හැබැයි ඒක හරි අඩුයි. ටිකක් ගාණ වැඩි. ඉතින් මේ කෑෂ් ඩිපොසිට් වීසා කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා ඔයාලා ඩිපොසිට් වීසා එකක් ඔයාලා මෙහාට ආවට පස්සේ ඔයාලා කෑෂ් ඩිපොසිට් තියන වීසා එක ගන්න කලින් ඔයාලා හිතන්න ඔයාලා දිරහම් සාමාන්‍යයෙන් ඩිපොසිට් වීසා එකේ මේ දවස්වල රේට් එක කියන්නේ දිරහම් 850 ඔය වගේ තමයි. ඉතින් ඔයාලා දිරහම් 850ක් වීසා එකට දිරහම් 850ක් ඩිපොසිට් කරනවා. ඊට අමතරව දිරහම් 300ක් වගේ ඔයාලා පේමන්ට් එකක් වෙනම කරනවා. එතකොට සාමාන්‍යයෙන් දිරහම් 1000 ගණක් වගේ ඔක්කොම යනවා. එතකොට ඩිපොසිට් වීසා එකේදී ඔයාලා 2 month ඩිපොසිට් වීසා එකක් දාගෙන આવොත් එහෙම ඔයාලට මාස දෙක ඉවරනාට පස්සේ ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ෆයින් වදින්න නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවට ගියොත් එහෙම ඔයාලට ඩිපොසිට් කරපු 800 අහපව ඉමිග්‍රේෂන් එක කරා ඔයාලට පොඩි ඉමිග්‍රේෂන් charge එකක් කපලා ඉවරලා ඔයාලට ඒ charge එක රිෆන්ඩ් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ ඩිපොසිට් වීසා කියලා එකක් තියෙනවා. ඒ වගේම විතවුට් ඩිපොසිට් කියලා කියන්නේ ඔයාලට ඩිපොසිට් එකක් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම පේමන්ට් එක කරා වීසා එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සහජ වීසා එක ගොඩක් දුරට ඇත්තටම මේ දවස්වල මාකට් එකේ තියෙන zero absconding වීසා එකක්. ඉතින් zero absconding කියන කතාව ගැන මම කලින් ඔයාලට කිව්වා. ඒතරම සහජ zero absconding කියන වීසා එක ලොකු රිස්ක් එකක් නැහැ. ඕන කෙනෙක්ට දාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ සහජ වීසා zero absconding වීසා එකක් දාගෙන ආවත් ඔයාලට ඩුබායි එයාපෝට් එකට එන්න පුළුවන්, අබුඩාබි එයාපෝට් එකට එන්න පුළුවන්. ඔයාලා ඩුබායි විසිට් වීසා එකෙන් කරන දේම කරන්න පුළුවන්. නමුත් ඩුබායි විසිට් වීසා එකට වඩා ටිකක් ප්‍රයිස් එක වැඩි. නැත්තම් ගාණ වැඩි. සහ අනිත් එක තමයි සහජ වීසා එක ඔයාලට ඉන්සයිඩ් කන්ට්‍රි එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ වීසා එක බැරි වෙලා හරි එක්ස්පයර් වුණොත් එහෙම ඔයාලට තව මාසයකට වීසා එක එක්ස්චේන්ජ් කරගන්න ඕන නම් ඔයාලට ඔමාන් වලටවත් බහරේන් වලටවත් ලංකාවටවත් එක්සිට් වෙන්න අවශ්‍ය නැහැ.
ඩුබයි වලින් ඔයාලට ඔයාලා වීසා එක ඇප්ලයි කරපු තැනින්ම ආපහු 1 month වලට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. සහ මේ ඔයාලගේ වීසා එක බැරි වෙලා හරි එක්ස්පයර් වුණොත් එහෙම එක්ස්පයර් වෙන්න දවස් 4කට 5කට කලින් ඇප්ස්කොන්ඩ් එකක් වදින්න සාමාන්‍යයෙන් දවස් 10ක් වගේ යනකම් පොඩි ෆයින් එකක් තමයි වදින්නේ. ඇප්ස්කොන්ඩ් එකකුත් වදිනවා නැතුව නෙවෙයි. ඇප්ස්කොන්ඩ් එක වදිනවා නමුත් ඒක ලොකු රිස්ක් එකක් ගන්න. ඒක ඉමිග්‍රේෂන් එකකින් ඒ වගකීම බාර ගන්නවා. ඉතින් මොකද ඒ නිසා තමයි වීසා එක ගන්න වැඩි. ඩුබයි වීසා එක ඇත්තටම ගොඩක් ගණන් අඩුයි. ඉතින් ඇත්තට වීසා දෙක අතර තියෙන වෙනස තමයි ඔය මම ඔයාලට දැන් එක්ස්ප්ලেইন කරේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් දෙනෙක් මයින් අහලා තිබ්බා මේ සහජ වීසා එකක් දාගෙන ආවොත් එහෙම අපිට ඩුබයි වලට ඇවිදින්න යන්න බැයිද? එහෙම නැත්නම් ඩුබයි වලට ට්‍රැවල් කරන්න බැයිද? නැත්නම් ජොබ් එකකට ඇප්ලයි කරන්න බැයිද? අපිට සහජ එයාපෝට් එකට විතර දෙන්න පුළුවන්. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා සහජ වීසා එකක් දැම්මොත් එහෙම සහජ විසිට් වීසා එකක් දාගෙන ආවොත් එහෙම ඔයාලට ඩුබයි එයාපෝට් එකට එන්න පුළුවන්. අබුඩාබි එයාපෝට් එකට එන්න පුළුවන්. සහජ එයාපෝට් එකට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙනස තියෙන්නේ සහජ ඉමිග්‍රේෂන් එක ඉෂුව කරන එක තමයි සහජ විසිට් වීසා එක කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික ගැන තමයි ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බේ. සහජ වීසා එකක් දාන්න කලින් හොඳට බලන්න. සාමාන්‍යයෙන් කෑෂ් ඩිපොසිට් වීසා එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට සීරෝ ඇප්ස් කොන්නින් තමයි එන්නේ. ඉතින් එයාලට කෑෂ් ඩිපොසිට් එකක් ගන්න අපේ හොඳට මොකද ස්පෙර් වෙලා හරි අපි ඇප්ස් කොන්නුනොත් එහෙම නැත්නම් අපි ඕවර්ස් ඩේ වුණොත් එහෙම අපිට අපි වීසා එක එක්ස්පයර් වෙලත් මෙහෙ හිටියොත් එහෙම ඒකට ෆයින් එක අපි ගෙවන ඩිපොසිට් එකෙන් යාලා කපා ගන්නවා. ඉතින් ඒ නිසා වීසා එකක් දාන්න කලින් ඔන්න ඔය කාරණා ගැන අනිවාර්යෙන් ඔයාලා දැනුවත් වෙන්න. ඉතින් ඔයත් විසිට් වීසා එකක් දාගෙන ඩුබයි වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් නිරන්තරයෙන්ම මගේ channel එක හරහා ඩුබයි එන්න බලන් ඉන්න ඔයාට සහ ඩුබයි සම්බන්ධව සියලුම වැදගත් කරුණු සත්‍ය දේවල් ඇත්ත දේවල් මගේ channel එක කරාම නිරන්තරයෙන්ම ඔයාලට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීසා එකක් දාන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ බලන්න. ඔක්කොම channel එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක වැදගත් වෙයි. මොකද අපි එන්නේ දන්නේ නැති රටකට. ඉතින් ඒ නිසා අපි එන්න කලින් හැමදේම දැනගෙන ඉන්න එක අපිට හොඳයි. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක බලලා දිනව subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් හැමෝම තවත් අලුත් වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා. මම දිනේෂ් බණ්ඩාර.